අයිබෝන් අපි කතා කරන්න ගන්නේ රක්ෂණය කියන පාඩම යටතේ මම ආදර්ශ ප්‍රශ්නපත්‍රයක් දුන්නා ප්‍රශ්න දෙකක් තියෙන එම ප්‍රශ්නපත්‍රය සාකච්ඡා කරන එක තමයි මේ දේශනයේ අරමුණ වෙන්නේ. එතකොට එතෙන්දී මම මුලින්ම පළවෙනි ප්‍රශ්නයට එනවා. ඒ පළවෙනි ප්‍රශ්නේ එකතනක් චුට්ටක් හදා ගන්න මට ඒක මම ඒක දැක්කේ නැහැ නැත්නම් කලින් කියනවා. හතරේ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. ඒකේ තියෙනවා රවීනා පොත් ප්‍රකාශකයෝ ආයතනයේහි පරමාර්ථය වන්නේ 2024 වසර. ඒ 24 කියන එක 26 කරගන්න. 2026 කරගන්න. හරි. දැන් ඔන්න කියවලා බලන්න. පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. ඒකේ ඉස්සෙල්ලා මම කියලා දෙන මේ වගේ සිද්ධියක් අධ්‍යයනය කරනකොට කේස් ස්ටඩි එකකදී මේකේ ප්‍රශ්නේ මුලින් කියවලා ඊට පස්සේ ඡේදෙට එන්න. එතකොට මේ ඡේදය තුල සමහරට උත්තරේ හම්බ වෙනවා. අපි බලමු මුලින්ම ප්‍රශ්නේ අයන්න. රංගට මෙම අවදානම රක්ෂණය කළ හැකිද ඔබගේ පිළිතුරට හේතු දක්වන්න කියලා කියනවා. හරි. මේ අවදානම රක්ෂණය කරන්න පුළුවන්ද හේතු අහනවා. රවීනා පොත් ප්‍රකාශකයෝ ආයතනයේහි පරමාර්ථය වන්නේ 2026 වසර තුල නවතම කෘති 100ක් ප්‍රකාශයට පත් කිරීම වේ. නමුත් මේ සපුරාගත හැකිද යන්න පිළිබඳව එහි හිමිකරු රංග සැකයෙන් පසු වේ. එබැවින් අවසානයේදී මෙකී අවදානම රක්ෂණය කිරීමට තීරණය කරන ලදී. දැන් අයන්නෙන් අහන්නේ රංගට මෙම අවදානම රක්ෂණය කළ හැකිද ඔබගේ පිළිතුරට හේතු දක්වන්න කියලා. දැන් මේගොල්ලෝ සැලසුම් කරනවා 2026 වසරේදී අලුත් පොත් 100ක් ප්‍රකාශයට පත් කරන්න. එතකොට දැන් නමුත් පොඩි අවිනිශ්චිතතාවයක් තියෙනවා මේ පොත් 100ක් ප්‍රකාශයට පත් කරන එක ලේසි නෑ අවුරුද්දක් ඇතුළත. ඒක පුළුවන් වේද බැරි වේද කියන එක ගැන සැකයක් තියෙනවා. ඒක නිසා මේගොල්ලෝ උත්සාහ කරනවා මේක රක්ෂණය කරන්න. අපෙන් අහන්නේ මේ අවදානම රක්ෂණය කරන්න පුළුවන්ද බැරිද කියලා. පැහැදිලි උත්තරේ රක්ෂණය කරන්න බෑ. හේතුව මේක ඉදිරි ව්‍යාපාරික ඉදිරියේදී වෙන්න පුළුවන් අලාභයක්. දැන් මෙයා 2026 අවුරුද්දේදී පොත් 100ක් ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ පොත් 100 ප්‍රකාශයට පත් කරන්න පුළුවන් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ එයාගේ හැකියාව මත. සමහරට මේ රංග අතිදක්ෂ පුද්ගලයෙක් නම් එයාට පුළුවන් වෙයි පොත් 100 ප්‍රකාශයට පත් කරන්න. එතකොට මේ පුද්ගලයාගේ හැකියාව මේකට මේ පොත් 100 ප්‍රකාශයට පත් කරන්න හැකියාවක් නැත්නම් එයාට මේ වැඩි බැරි වෙනවා. ඒක නිසා අපි දන්නවා මේ පුද්ගල හැකියාවන් මත තීරණය වන අවදානම් රක්ෂණය කරන්න බෑ. එස මෙතන ලබන 2026 අවුරුද්දේදී පොත් 100ක් ප්‍රකාශයට පත් කළ හැකිද නැද්ද කියන එක තනිකර තීරණය වෙන්නේ රංගගේ තියෙන පුද්ගල හැකියාව මත. එසේ පුද්ගල හැකියාව මත තීරණය වෙන දේවල් රක්ෂකයා රක්ෂණයට බාරගන්නේ නැහැ. රයිට්. එහෙනම් ඒකේ උත්තරේ රක්ෂණය කරන්න බෑ කියන එක. එහෙනම් උත්තරේ ලියමු. 1 රෝම ඉලක්කම් 1 අයන්න. පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 අයන්න. රක්ෂණය කළ නොහැකි වේ. ඒකේ උත්තරේ රක්ෂණය කළ නොහැකි වේ. රක්ෂණය කළ නොහැකි වේ. ලියන්න 2026 යනු වෙනම ඡේදක ලියන්න 2026 යනු ඉදිරි වර්ෂයකි. 2026 යනු ඉදිරි වර්ෂයකි. 2026 යනු ඉදිරි වර්ෂයකි. ඉදිරි වර්ෂයේදී පොත් කොපමණ ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කළ හැකි වේදයි යන්න. පොත් කොපමණ ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කළ හැකි වේදයි යන්න සත්‍ය වශයෙන්ම ඇස්තමේන්තු කළ නොහැකි වේ. සත්‍ය වශයෙන්ම ඇස්තමේන්තු කළ නොහැකි වේ. එය පුද්ගල හැකියාව මත තීරණය වන දෙයකි.
එය පුද්ගල හැකියාව මත තීරණය වන දෙයකි. එය පුද්ගල හැකියාව මත තීරණය වන දෙයකි. අනෙක් අතට ඉදිරි ව්‍යාපාරික අලාභ රක්ෂණය කළ නොහැකි වේ. ඉදිරි ව්‍යාපාරික අලාභ රක්ෂණය කළ නොහැකි වේ. රක්ෂණය කළ නොහැකි වේ. හරි, ආයන්න බලන්න. ඒකේ ආයන්න ප්‍රශ්නේ බලන්න. මෙවැනි ආයතනයකට ලබාගත හැකි එකිනෙකට වෙනස් රක්ෂණාවරණ 4ක් සඳහන් කරන්න. මේ වගේ ආයතනයකට ලබා ගන්න පුළුවන් එකිනෙකට වෙනස් රක්ෂණාවරණ 4ක් අහනවා. දැන් මේක පොත් ප්‍රකාශන ආයතනයනේ, මුද්‍රණාලයක්නේ. ඒතර මේ පොත් ප්‍රකාශන ආයතනයට එකක් ගන්න පුළුවන් ගිනි රක්ෂණය. මුද්‍රණ ආයතනයක කඩදාසි වගේ දේවල් තියෙනවා, ගිනි ගන්න පුළුවන්. ඒතර ගිනි රක්ෂණය ගන්න පුළුවන්. අනිත් පැත්තට මේ වගේ ආයතනයක වටිනා උපකරණ තියෙනවා. මුද්‍රණ යන්ත්‍ර වටිනා උපකරණ තියෙනවා. ඒව සමහරට හොරකමට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා සොරබිය රක්ෂණයක් ගන්නත් පුළුවන්. අනිත් එක තමයි මේ වගේ ආයතනක වැඩ කරන සේවකයෝ මැෂින් වලට අතපය කපා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කඩදාසි කපන යන්ත්‍ර වගේ ඒවා තියෙනවා. මේ මුද්‍රණාලයක පොත් නිෂ්පාදනය කරද්දී ඒකට අවශ්‍ය කඩදාසි කපන යන්ත්‍ර තියෙනවා. සමහරවිට මේ යන්ත්‍රවලට ඇඟිල්ලක් හරි අතක් හරි වුණොත් කැපෙන්න පුළුවන්. අන්න ඒකින්ද මෙයා සේවය වගකීම් රක්ෂණයක් ගන්නත් ඕන. සේවකයන්ට වැඩ කරද්දී වෙන්න පුළුවන් හානි ආවරණය කළා මෙයාට රක්ෂණයක් ගන්න පුළුවන්. ඒකට අපි කියනවා සේව්‍ය වගකීම් රක්ෂණය කියලා. ඒකම මේ ආයතනයේ මුදල් අපේ දම කැෂියර් කෙනෙක් කැෂියර් විදියට ඉන්න කෙනා මුදල් ටික අරන් පැනලා යන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ තියෙන යම් වටිනා දේවල් හොරකම් කරන්න පුළුවන්. ඒක නිසා විශ්වාස අපරක්ෂණයක් ගන්නත් පුළුවන්. විශ්වාස අපරක්ෂණයක්. එහෙමනම් අපි ආයන්නේ උත්තර ලියමු. ගන්න පුළුවන් රක්ෂණ වර්ග කීපයක්. එක ගිනි රක්ෂණය. ගිනි රක්ෂණය. ගිනි රක්ෂණය. ගිනි රක්ෂණය. දෙවැනි එක සොරබිය රක්ෂණය. සොරබිය රක්ෂණය. අනිත් එක විශ්වාස අපරක්ෂණය. විශ්වාස අපරක්ෂණය. අනිත් එක සේව්‍ය වගකීම් රක්ෂණය. සේව්‍ය වගකීම් රක්ෂණය. සේව්‍ය වගකීම් රක්ෂණය. අපි යමු මේකේ රෝම ඉලක්කම් දෙකට. එතෙන්දී අපි ඡේද කියවල යමු. මොකද පොඩි සිද්ධියක් තියෙන. ඒක ඇසුරෙන් අහපු ප්‍රශ්න වලට යන්න. රංගන වලිසුන්දරට අයත් රුපියල් මිලියනයක් වටිනා මෝටර් රථය X නැමැති රක්ෂණායතනය තුල රුපියල් 12 ලක්ෂයකට රක්ෂණය කර තිබුණි. එහෙනම් මේක අධිරක්ෂණයක්. මෙයාගේ වාහනේ වටින්නේ ලක්ෂ 10යි. මෙයා ලක්ෂ 12කට රක්ෂණය කළා. එතකොට දෙවනි ඡේදයෙන් කියනවා මෙම මෝටර් රථයට විය හැකි පහත දැක්වෙන හානි වලට සම්බන්ධ අලාභයන් සඳහා රක්ෂණ ආයතනය වන්දි වශයෙන් ගෙවන මුදල සඳහන් කරන්න. දැන් මෙයාගේ මේ මෝටර රථයට විය හැකි හානි කීපයක් පෙන්නලා තියෙනවා. මේ එක් අවස්ථාවේදී ගෙවන වන්දිය කොච්චරද කියලා කියන්නලු. ගෙවන වන්දි මුදල. ඉස්සෙල්ලාම අපි බලමු මේ රංගන වලිසුන්දරට අයිති මේ වාහනේ වටින්නේ මිලියනයයි. නමුත් රක්ෂණය කරලා තියෙනවා 12 ලක්ෂයකට. මම මෙතන ලියන්නම් සැබෑ වටිනාකම. සැබෑ වෙළඳපොළ වටිනාකම්. සැබෑ වෙළඳපොළ වටිනාකම්. මෙයාගේ මේ රංගන වලිසුන්දරගේ වාහනේ වටින්නේ දස ලක්ෂයයි. ඒ කියන්නේ මිලියනයයි. හැබැයි මේ වාහනේ රක්ෂිත අගය මේ වෙනකොටත් ඒක රක්ෂණය කරලා තිනවා 12 ලක්ෂයකට. එහෙනම් මෙතන තියෙන අධිරක්ෂණයක්. අපෙන් අහනවා මේ අවස්ථා කීපයක් දීලා එක් අවස්ථාවේදී ගෙවන වන්දිය කීයද කියලා. අපි බලමු පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාව තමයි
අනතුරකටපත් වී පූර්ණ වශයෙන් රතේ විනාශ වූ අතර ඒවන විට රතයේ වෙළඳපොළගේ 8 ලක්ෂයකි. රතය පූර්ණ හානියක් වෙලා එතකොට මේක වාහනේ හානි වෙනකොට ඒකේ වෙළඳපොළ වටිනාකම ලක්ෂ 8ලු. කීයක් ගෙවනවද රක්ෂණ ආයතනේ? අනිවාර්යෙන් ලක්ෂ 8ම ගෙවනවා. හේතුව මේ වෙනකොටත් ඒක රක්ෂණය කරලා තිනවා ලක්ෂ 12කට. එහෙනම් ඉතින් මේක වාහනේ හානි වුණා, මුළුමනින්ම හානි වුණා. හානි වෙනකොට වාහනයගේ ලක්ෂ 8යි. එහෙනම් මුළු වාහනේම වෙනුවෙන් මන්දි ගෙවන්න ඕන. එහෙනම් ගෙවන්න ඕන ලක්ෂ 8යි. ලක්ෂ 8ට වඩා ගෙවුවොත් මොකද වෙන්නේ? හානිපූර්ණයේ මූලධර්මය උල්ලංඝනය වෙනවා. හානිපූර්ණ මූලධර්මයෙන් කියන්නේ මොකද්ද? රක්ෂිත දේපලකට සිද්ධ වෙච්ච හානියකදී එකී හානිය යථා තත්ත්වයටපත් කරන්න ප්‍රමාණවත් මුදලක් විතරක් ගෙවන්න කියලා. එහෙනම් මේ වාහනේට හානි වුණා, වෙච්ච හානිය 8 ලක්ෂයයි. එහෙනම් 8 ලක්ෂයක් ගෙවන්න ඕනේ. එහෙනම් රෝමි ලක්කම් දෙකේ පළවෙනි එක රුපියල් 8 ලක්ෂයක් පමණි. ගෙවන්න ඕන වන්දිය කීයද කියලා නහන්නේ. රෝමි ලක්කම් දෙකේ එක රුපියල් 8 ලක්ෂයක් පමණි. දෙක බලන්න. අනතුරකින් රතයේ දොරකට පමණක් හානි විය. නව දොරක් ස්ථාපනයට රුපියල් 12000ක් වැය වේ. මේක අර්ධ හානියක්. මේ වත්කමට මේ දොරකට හානි වෙලා දොරේ වටිනාකම 12000යි. එහෙනම් අනිවාර්යයෙන්ම මේකට රක්ෂණ ආයතනේ 12000ම ගෙවනවා. මොකද මේක අධිරක්ෂණයක්. නියම වටිනාකමටත් වඩා වැඩි යකයකට රක්ෂණය කරලා තියෙනවා. ඕන රක්ෂණයකදී නම් හානියේ තරම ගෙවන්නේ. නමුත් මේක අපි දන්නවා සමරක්ෂණයක් හරි අධිරක්ෂණයක් හරි කරලා තියෙනවා නම් වත්කමේ වෙච්ච හානිය කීයද? ඒක ගෙවනවා. ඒ නිසා අර්ධ හානියක් වුණොත් මුළු ගානම ගෙවනවා. එහෙනම් ලියන්න දෙකේ උත්තරේ රුපියල් 12000ක් පමණි. රුපියල් 12000ක් පමණි. හරි. දැන් එන්නකො තුන්වෙනි එකට. රතයට පූර්ණ හානියක් වූ අතර ඔන්න රතේ මුළුමනින්ම හානි වෙලා පූර්ණ හානියක් වූ අතර ඒවන විට එහි වෙළඳපොළ අගය 11 ලක්ෂයක් විය. කීයක් ගෙවයිද කියලා කියන්නේ? දැන් වාහනේ ඇත්තටම වටිනාකම තිබුණ කීයද රක්ෂණය කරන වෙලාවේ? රක්ෂණය කරන වෙලාවේ වටින දසලක්ෂයයි. හැබැයි මේ ඇත්තටම රක්ෂණය කළා 12 ලක්ෂයකට. වාහනේ හානි වුණා පූර්ණ වශයෙන්. හැබැයි හානිය වෙන වෙලාවේ වටිනාකම 11 ලක්ෂලු. කීයක් ගෙවයිද? 11 ලක්ෂෙම ගෙවනවා. හේතුව මේක රක්ෂණය කළ තියෙන 12 ලක්ෂයකටනේ. 12 ලක්ෂයකට රක්ෂණය කළා නම් 12 ලක්ෂයක් දක්වා ගෙවන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් මේකට ලක්ෂ 11ම ගෙවිය යුතුයි. එහෙනම් ලියන්න රුපියල් 11 ලක්ෂයක් පමණි. එක තුන්වෙනි එක රුපියල් 11 ලක්ෂයක් පමණි. රුපියල් 11 ලක්ෂයක් පමණි. හතරවෙනි කොටසට එන්නේ. අනතුරින් රතය මුළුමනින්ම විනාශ වූ අතර ඒමන විට එහි වෙළඳපොළ වටිනාකම රුපියල් 13 ලක්ෂයක් විය. ඔන්න දැන් මේක මෙහෙම වුණොත් කොහොමද වෙන්නේ කියලා අහනවා. මේ රතය අනතුරකින් මුළුමනින්ම හානි වෙනවා. හැබැයි හානිය වෙනකොට මේක 13 ලක්ෂයක් වටිනවලු. වාහනවල වගේ වයි වටිනාකම අඩු වැඩි වෙනවනේ මාකට් එකේ. මේ වාහනේ සම්පූර්ණයෙන්ම හානි වෙනවා. හානි වෙන වෙලාවේ මේකේ වටිනාකම 13 ලක්ෂයල්ලු. එහෙනම් අයිතිකරුවට 13 ලක්ෂයක් පාඩුයි. රක්ෂණ ආයතන කීයක් ගෙවයිද? සම්පූර්ණයෙන් හානි වුණා. හානිය වෙන වෙලාවේ වටිනාකම 13 ලක්ෂයයි. ඒ කියන්නේ අයිතිකරුවට 13 ලක්ෂයක් පාඩුයි. කීයක් ගෙවයිද ආයතනේ? අනිවාර්යෙන් ගෙවන්නේ 12 ලක්ෂයක් විතරයි. 12 ලක්ෂයක් ගෙවනවා හැබැයි. ඇයි ඒ? වාහනේ රක්ෂිත අගය කීයද බලන්න. රක්ෂිත අගය 12 ලක්ෂයයි නම් ආයතනේ උපරිමව ගෙවන්නේ 12 ලක්ෂයයි. එතනින් එහාට යන්නේ නැහැ. ඒක නිසා මේ ආයතනට ලක්ෂ 13ක් වාහනේ ලක්ෂ 13ක් වටිනවා වුණත් වාහනේ ලක්ෂ 20ක් වටිනවා වුණත් මුළුමනින්ම හානි වුණොත් ගෙවන්නේ උපරිම වශයෙන් ගෙවන්නේ රක්ෂිත අගය දක්වා විතරයි. ඒක නිසා ලක්ෂ 13යි තමයි පාඩුව. නමුත් ගෙවන්නේ ලක්ෂ 12යි. එහෙනම් ලියන්න රුපියල් 12 ලක්ෂයක් පමණි. රුපියල් 12 ලක්ෂයක් පමණි.
හරි. හරි අපි බලමු. රෝමි ලක්කන් 3. රෝමි ලක්කන් 3. වීර වික්‍රම සිය කාර්යරතය සඳහා විස්තීර්ණ රථවාහන රක්ෂණ ඔප්පුවක් ලබාගෙන තිබුණි. ඒ කියන්නේ ෆුල් ඉන්ෂුරන්ස් එකක් අරන් තියනවා වාහනයට. එම රක්ෂණාවරණය තුල ස්වභාවික උවදුරුද ආවරණය වේ. කෙසේ වුවද ඔහුගේ රථය ගංවතුර උවදුරකට ලක්වීමෙන් අතුරුදහන් විය. වීර වික්‍රමට ජීවිතය ගලවාගත හැකි විය. ඔහු රක්ෂණ ආයතනයෙන් මෝටර රථය වෙනුවෙන් මුළු අලාභයම වන්දි වශයෙන් ඔහුට රක්ෂණ ආයතනය මෝටර රථය වෙනුවෙන් මුළු අලාභයම වන්දි වශයෙන් ගෙවීය. ඉන් මාස දෙකකට පසු මෝටර රථයේ සුන්බුන් හමු උවද එම සියල්ල රක්ෂණ ආයතනයේ විසින් රැගෙන යන ලදී. රක්ෂකට මෙසේ කළ හැකිද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. ඒ කියන්නේ දැන් මෙයාගේ වාහනේට ෆුල් ඉන්ෂුරන්ස් එකක් අරන් තිබුණලු. ඊට පස්සේ වාහනේ ගම් වතුරට අහු වෙලා ගහගෙන ගියා. ෆුල් ඉන්ෂුරන්ස් කරලා තිබිච්ච හින්දා මෙයා රක්ෂණ ආයතනයෙන් වන්දිල්ලනවා. රක්ෂණ ආයතනයේ මුළු වන්දියම ගෙවනවා. පස්සේ ටික කාලයකට පස්සේ වාහනේ සුන්බුන්නගේ හොයා ගන්නවා. හැබැයි මේ සුන්බුන් කොටස් ටික ඉතිරි වෙච්ච කොටස් ටික රක්ෂණ ආයතනේ අරන් යනවා. මේකේ අයිතිකාරයට වීර වික්‍රමට ආයෙව දෙන්නේ රක්ෂණ ආයතනේ අරන් යනවා. රක්ෂණ ආයතනයට මෙසේ කළ හැකිද කියලා අහනවා. මොකද උත්තරේ? කළ හැකි. මොකද්ද මූලධර්මය? ආදේශන මූලධර්මය. රක්ෂණයේ තියෙන ආදේශන මූලධර්මය කියලා එකක්. ඒකෙන් මොකද්ද කියන්නේ? ඒකෙන් කියන්නේ රක්ෂිත දේපලකට සිද්ධ වෙච්ච හානියකදී එම හානිය යථා තත්ත්වයට පත් කරන්න රක්ෂණ ආයතනයේ විසින් වන්දි ගෙව්වට පස්සේ රක්ෂිතයට වෙනත් මාර්ග වලින් ප්‍රතිලාභ ලබන්න අයිතියක් තියෙනවා නම් ඒ අයිතීන් ටික මාරු වෙනවා රක්ෂණ ආයතනයට. ඒක නිසා මෙයාට වන්දියත් හම්බ වෙලා වාහනේ සුන්බුන් කොටසුත් ගෙනියන්න හම්බුනොත් රක්ෂණයේ ලාභයක්වත් වෙනවා. ඒ වන්දියත් හම්බ වෙලා සුන්බුන් කොටස් ටික විකුණලා ආයි ගාණක් හොයාගත්තා හැකි. ඒක නිසා රක්ෂණයෙන් කොයි වෙලාවකවත් ලාභ ලබන්න ඉඩක් තියලා නැහැ. රයිට්. එහෙනම් ලියන්න රෝමි ලක්කන් 3 උත්තරේ කළ හැකිය. මෙසේ කළ හැකිද කියලා නැහුවේ. ලියන්න කළ හැකිය. වෙනම ඡේදකින් ලියන්න දැන්. අපි කිව්වේ කළ හැකිය. දැන් වෙනම ඡේදකින් ලියන්න පැහැදිලි කිරීම. ආදේශන මූලධර්මයට අනුව රක්ෂකයා විසින් ආදේශන මූලධර්මයට අනුව රක්ෂකයා විසින් හානි පූරණය කර ඇති විටකදී සුන්බුන් අගය රක්ෂකට පැවරිය යුතුය. එම අයිතිය ආදේශන ලිපිය මගින් රක්ෂිතයා විසින් රක්ෂකයා වෙත ලබා දී ඇත. හරි. රෝමි ලක්කන් 4 අයන්නට එන්න. රක්ෂණ මූලධර්ම පැවතීමේ ඇති වැදගත්කම් 4ක් සඳහන් කරන්නලු. රක්ෂණ මූලධර්ම අපි දන්නවනේ රක්ෂණ හිමිකම, උපරිම විශ්වාසය, හානිපූරණය, ආදේශනය, දායකත්වය, ආසන්න හේතුව.
මේ විදිහට රක්ෂණ මූලධර්ම තියෙනවා. ඒ මූලධර්ම මත තමයි රක්ෂණ ව්‍යාපාරය කටයුතු කරන්නේ. ඉතින් මෙතන අහනවා රක්ෂණ මූලධර්ම පැවතීමේදී වැදගත්කම් හතරක්. එකක් තමයි නෛතික වශයෙන් සාධාරණත්වයක් ඇති කරන එක. අනිත් එක තමයි මේ මූලධර්ම තිබුණොත් පුළුවන් රක්ෂණ ව්‍යාපාරේ ක්‍රමවත්ව පවත්වගෙන යන්න, විධිමත්ව පවත්වගෙන යන්න. ඒක දෙවෙනි හේතුව. අනිත් එක තමයි රක්ෂණය තුලින් අයුතු ලාභ ලබන එක වළක්වන එක. ඇත්තටම මේක කරන්නේ හානිපූර්ණ මූලධර්මයෙන්. හානිපූර්ණ මූලධර්මය හා ඒකේ උපමූලධර්ම වන දායකත්වය සහ ආදේශනය කරන්නේ අයුතු ලාභ ලැබීම වළක්වන එක. තවත් අරමුණක් තමයි තවත් මේකේ මූලධර්ම වලින් කෙරෙන තව වැදගත් දෙයක් තමයි මේ රක්ෂණීය විශ්වාසවන්තභාවය ආරක්ෂා කිරීම. රක්ෂණ ව්‍යාපාරයේ කෙරෙහි තියෙන විශ්වාසය ආරක්ෂා කිරීම. උදාහරණයක් විදිහට උපරිම විශ්වාසය කියලා මූලධර්මයක් තියෙනවා. ඒකට අනුව කටයුතු කරනකොට අනිවාර්යයෙන්ම රක්ෂකය බොරු කරන්නෙත් නැහැ, රක්ෂිතය බොරු කරන්නෙත් නැහැ. දෙගොල්ලන්ට විශ්වාසයෙන් ගිවිසුම් පවත්වාගෙන යන්න පුළුවන්. එහෙනම් ලියන්නේ ඒකේ කරුණ ටික රෝම ඉලක්කම් 4 අයන්න. 4 අයන්න. රක්ෂණයෙන් අයුතු ලාභ ලැබීම වැළැක්වීම. රක්ෂණයෙන් අයුතු ලාභ ලැබීම වැළැක්වීම. දෙක රක්ෂණ ව්‍යාපාරය ක්‍රමවත්ව පවත්වාගෙන යාම. රක්ෂණ ව්‍යාපාරය ක්‍රමවත්ව පවත්වාගෙන යාම. රක්ෂණ ව්‍යාපාරය ක්‍රමවත්ව පවත්වාගෙන යාම. 3 නෛතික වශයෙන් සාධාරණත්වයක් ඇති කිරීම. නෛතික වශයෙන් සාධාරණත්වයක් ඇති කිරීම. සාධාරණත්වයක් ඇති කිරීම. 4 රක්ෂණ ව්‍යාපාරයේ විශ්වාසවන්තභාවය ආරක්ෂා කිරීම. රක්ෂණ ව්‍යාපාරයේ විශ්වාසවන්තභාවය ආරක්ෂා කිරීම. විශ්වාසවන්තභාවය ආරක්ෂා කිරීම. මේ ඊගාව රෝම ඉලක්කම් 4 ආයන්න බලන්න. රෝම ඉලක්කම් 4 ආයන්න තමයි දීපලක් සම්බන්ධයෙන් රක්ෂණ හිමිකම පවතින පාර්ශව 4ක් සඳහන් කරන්නලු. ඔයාලට කියන්න පුළුවන්ද දීපලක රක්ෂණ හිමිකම තියෙන්නේ කාටද? ඒ කියන්නේ කිසියම් දීපලක් රක්ෂණය කරන්න අයිතිය තියෙන්නේ කාටද? එකක් තමයි දීපලේ නීත්‍ය අනුකූල අයිතිකරුවට පුළුවන් ඒක රක්ෂණය කරන්න. තව එකක් දීපලක බදු ගෙනුම් කරුවට දීපලක් බද්දට ගත්තු කෙනෙකුට පුළුවන් බදු කාලය තුල ඒක රක්ෂණය කරන්න. තව එකක් තමයි දීපල උකසට ගත්තු කෙනෙකුට පුළුවන්. දැන් රන් භාණ්ඩ වගේ දේවල් උකසට ගත්තොත් උකසට ගත්තු කෙනාට පුළුවන් උකස් කාලය තුල ඒක රක්ෂණය කරන්න. තව එකක් තමයි ඇතැම් වත්කම් ප්‍රවාහණය කරන ප්‍රවාහකයන්ට පුළුවන් ප්‍රවාහණය අතරතුරේදී වෙන හානි වලට රක්ෂණය කරන්න. ඒ කියන්නේ මාර්ගස්ත භාණ්ඩ රක්ෂණයක් ගන්න පුළුවන්. පැහැදිලිද? right. එහෙනම් ඒකේ උත්තර ටික ලියාගමු. ආයන්න. 4 ආයන්න. දීපලේ නීත්‍යානුකූල හිමිකරුට දීපලේ නීත්‍යානුකූල හිමිකරුට දීපලේ නීත්‍යානුකූල හිමිකරුට 2 දීපලේ බදු ගැනුම් කරුට 2 දීපලේ බදු ගැනුම් කරුට 3 දීපලක උකස් ගැනුම් කරුට දීපලක උකස් ගැනුම් කරුට ඊගව එක ප්‍රවාහකයෙකුට
ප්‍රවාහණය කරන වත්කම් සම්බන්ධයෙන් ප්‍රවාහකයෙකුට ප්‍රවාහණය කරන වත්කම් නැත්නම් භාණ්ඩ ප්‍රවාහකයෙකුට ප්‍රවාහණය කරන භාණ්ඩ සම්බන්ධයෙන් අපි පස්වෙනි කොටසට යමු. බලන්න ප්‍රසන්න වයස අවුරුදු 24ක් 14 දුතන තියෙන්නේ මම ඒක හදන්න කිව්වා හදන්න 24 වෙන්න ඕනේ. ප්‍රසන්න වයස අවුරුදු 24ක් වන රජයේ උසස් රැකියාවක නියුතු පුද්ගලයෙකු වන අතර ප්‍රසන්න වයස අවුරුදු 24ක් වන රජයේ උසස් රැකියාවක නියුතු පුද්ගලයෙක් වන අතර ඔහු ටොයෝටා ප්‍රාඩෝ වර්ගයේ මෝටර රථයක් මෑතකදී මිලදී ගන්නා ලදී. තවද ඔහු විසින් මෙම මෝටර රථය සඳහා මාර්ග අනතුරු ආවරණය කරමින් රක්ෂණ ඔප්පුවක් ලබා ගන්නා ලදී. යම් මේ රථයට මාර්ග අනතුරු ආවරණය කළ රක්ෂණ ඔප්පුවකුත් ගත්තලු. ඔහුට මෙම රක්ෂණාවරණය ලබා ගැනීමට හැකි වූයේ කෙසේද යන්න කරුණු සහිතව සනාථ කරන්න. ප්‍රශ්නයට තේරුම් ගන්න ඕන මුලින්ම. දැන් ප්‍රසන්නගේ වයස අවුරුදු 24යි. රජයේ උසස් රැකියාවක් කරන පුද්ගලයෙක්. එයා ටොයෝටා ප්‍රාඩෝ වාහනයක් අරන් තියනවා. එයා මෙම වාහනය සඳහා මාර්ග අනතුරු රක්ෂණයක් අරන් තියනවලු. ඔහුට මෙම රක්ෂණාවරණය ලබා ගැනීමට හැකි වූයේ කෙසේද යන්න කරුණු සහිතව සනාථ කරන්න. එයාට මේ රක්ෂණාවරණය ගන්න පුළුවන් උනේ ඇයි? එකක් තමයි මෙයා මේ වාහනේ නීත්‍යානුකූල හිමිකරුවා. නීත්‍යානුකූල හිමිකරුවට පුළුවන් තමන්ගේ දේපල රක්ෂණය කරන්න. ඒක එක හේතුවක්. අනිත් එක මෙයාගේ වයස අවුරුදු 24යි. අපි දන්නවා අවුරුදු 18න් පහළ කෙනෙකුට රක්ෂණ කිවිසුමකට යන්න බෑ. මෙයාට අවුරුදු 24යි. හැබැයි අනිත් පැත්තට පුද්ගලයා උන්මත්තක පුද්ගලයෙක් නම් ඒ වගේ කෙනෙක් අර කියන්නේ බාල වයස්කරුවෙකුට හෝ උන්මත්තක පුද්ගලයෙකුට ගිවිසුම් වලට යන්න බෑ. ඒක ගිවිසුම් නීතියේදී සලකන්නේ ගිවිසුම් ශක්්‍යතාවයක් නැහැ කියලා. හැබැයි මෙතන කියනවා මෙයාගේ වයස 24ලු. එහෙනම් 18ට වැඩි. අනිත් පැත්තට කියනවා රජයේ උසස් රැකියාවක් කරනවලු. රජයේ උසස් රැකියාවක් කරනවා නම් මෙයාගේ මානසික තත්ත්වය හොඳයි. මෙයා පිස්සෙක් නෙමෙයි. පැහැදිලිද? එහෙනම් අනිවාර්යෙන් මෙයාට මේක රක්ෂණය කරන්න පුළුවන් දෙවෙනි හේතුවත් සම්පූර්ණයි. ඒ කියන්නේ මෙයාට ගිවිසුම් ශක්්‍යතාවයක් තියෙනවා. වයස සම්පූර්ණයි. සාමාන්‍ය සීබුද්ධියකින් ඉන්නේ. අනිත් එක මෙයා ගාව තිබෙන දේපල වාහනයක්. වාහනයට විය හැකි හානි මූල්‍යමය වශයෙන් ඇස්තමෙන්තු කරන්න පුළුවන්. මූල්‍යමය වශයෙන් ඇස්තමෙන්තු කරන්න බැරි හානි රක්ෂණය කරන්න බෑනේ. දැන් ඒකනේ පුද්ගලයෝ වයසට යන එක රක්ෂණය කරන්න බැරි ඒක නයිසර්ගික හානියක්. මුදලින් තක්සේරු කරන්න බෑ. ඉතින් මෙයා ගාව තියෙන වත්කමට වෙන හානිය මුදලින් තක්සේරු කරන්න පුළුවන්. ඒකත් එක හේතුවක් මේක රක්ෂණය කරන්න හැකි වෙන්නේ. පැහැදිලිද? හරි අන්න එහෙම තමයි මේකේ කරුණු පෙළගස්සන්න ඕන. එහෙනම් ලියන්න මුලින්ම මෙහෙම ලියන්න ප්‍රසන්නට සිය රථය සඳහා රක්ෂණාවරණයක් ලබාගත හැකි වූයේ පහත හේතු නිසාය. ලබාගත හැකි වූයේ පහත හේතු නිසාය. පළවෙනි එක රථය සම්බන්ධයෙන් නීත්‍යානුකූල අයිතියක් පැවතීම. රථය සම්බන්ධයෙන් නීත්‍යානුකූල අයිතියක් පැවතීම. නීත්‍යානුකූල අයිතියක් පැවතීම. දෙවැනි එක ප්‍රසන්නට ගෙවිසුම් ශක්්‍යතාවයක්
ප්‍රසන්නට givisum සක්්‍යතාවයක් ප්‍රසන්නට givisum සක්්‍යතාවයක් පැවතීම නිසා givisum සක්්‍යතාවයක් පැවතීම නිසා ප්‍රසන්නට givisum සක්්‍යතාවයක් පැවතීම නිසා එකේ යටතේ ලියන්න චුට්ටක් එකේ යටතේ වරහන් ඇතුළේ ලියන්න නැත්නම් දෙවෙනි එකේ යටතේ ලියන්න ඔහුගේ වයස අවුරුදු 18ට වඩා වැඩි හා ඔහුගේ වයස අවුරුදු 18ට වඩා වැඩි හා සාමාන්‍ය සිහි බුද්ධියකින් නැත්නම් සාමාන්‍ය මානසිකත්වයකින් වයස අවුරුදු 18ට වැඩි වීම හා සාමාන්‍ය මානසික තත්වයකින් සිටින නිසා තුන්වෙනි කරුණ ලියන්න ප්‍රසන්න රක්ෂණාවරණයක් ඉල්ලා සිටියේ රක්ෂණය කළ හැකි අවදානමක් නිසා මොකද වාහනය කියන්නේ රක්ෂණය කළ හැකි අවදානම. ඒ කියන්නේ මෙයා රක්ෂණය කළේ මාර්ගණතුරුනේ ඇක්සිඩන්ට් නේ. එතකොට ඒක රක්ෂණය කළ හැකි අවදානම් ගණයටයි වැටෙන්නේ. හරිද? හරි. අපි එහෙනම් ඊගාව ප්‍රශ්නට යන්. පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. දෙවෙනි ප්‍රශ්නට එන්න. දෙවෙනි ප්‍රශ්නේ. ඒකේ රෝමි ඉලක්කම් එකේ අයන්න ඔන්න අලුත් කොටසක් අහලා නැහැ විභාගෙට අහන්න පුළුවන් ඈ. අලුත් කොටසක් ඔන්න අහන්න පුළුවන් ඒවා. රෝමි ඉලක්කම් දෙකේ එකේ අයන්න. රක්ෂණ ඔප්පු හිමියෙකු සතු අයිතිවාසිකම් හා යුතුයකම් දෙක බෙගින් ලියන්න. රක්ෂණ ඔප්පු හිමියෙක් සතු අයිතිවාසිකම් හා යුතුයකම් දෙක ගානේ ලියන්නලු. මුලින්ම ලියමු. ඔයා ඉස්සෙල්ලා ප්‍රශ්න කියලා ගන්න හරියට දෙවනි එකේ ඒ කියන්නේ දෙවනි ප්‍රශ්නේ රෝමි ඉලක්කම් එකේ අයන්න. දෙවනි ප්‍රශ්නේ රෝමි ඉලක්කම් එකේ අයන්න. හරි. රක්ෂණ ඔප්පු හිමියෙක් සතු අයිතිවාසිකම් දෙකකුයි යුතුයකම් දෙකකුයි අහනවා. මුලින් ලියන්න අයිතිවාසිකම්. එක අයිතියක් තමයි දැන් රක්ෂණේ ඔයගොල්ලෝ දන්නවා ජාත්‍යන්තරව පිළිගත්තු පාරිභෝගික අයිතියක් නේද තොරතුරු දැනගැනීමේ අයිතිය. එහෙනම් එයාට රක්ෂණය වෙන්න කලින් අයිතියක් තියෙනවා. රක්ෂණ ඔප්පු වර්ග මොනවද? ඒ එක් ඔප්පු වර්ගවල ගෙවන්න ඕන වාරික කොච්චරක් වෙනවද? ඒ කියන්නේ එක් රක්ෂණ ඔප්පු වලින් ලැබෙන ප්‍රතිලාභ මොනවද? ඒ රක්ෂණ ඔප්පු අප්‍රාණික වෙනවා නම් අප්‍රාණික වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද? අන්න ඒ කරුණු ගැන විමසන්න අයිතියක් තියෙනවා. පැහැදිලිද? රක්ෂණ ආයතනය මෙයාට නිවැරදි තොරතුරු දෙන්න ඕන. එහෙනම් පළවෙනි එක ලියන්න රක්ෂණය පිළිබඳ නැත්නම් රක්ෂණ ඔප්පු පිළිබඳ තොරතුරු දැනගැනීමේ අයිතිය. රක්ෂණ ඔප්පු පිළිබඳ තොරතුරු දැනගැනීමේ අයිතිය. අනිත් එක තමයි දැන් මේ පුද්ගලයා එයා කැමති රක්ෂණ ඔප්පුවක් තෝරගන්න හදනකොට රක්ෂණ ආයතනේ බල කරනවා නම් නෑ ඔයා ඕක ගන්න එපා මේක ගන්න කියලා. ඇත්තටම රක්ෂිතයට අයිතියක් තියෙනවා එයා කැමති රක්ෂණ ඔප්පුවක් තෝරගන්න. පැහැදිලි. දැන් අපි හිතමු මෙයා තෝරගන්න යන්නේ යාව ජීව රක්ෂණයක්.
රක්ෂණ ආයතනයට එතකොට බල කරන්න බෑ වාර්ෂික රක්ෂණයක් ගන්න කියලා. ඒත් යාට අයිතියක් තියෙනවා තමන් කැමති රක්ෂණ ඔප්පුව තෝරගන්න. එහෙනම් ලියන්න 2 තමන් කැමති රක්ෂණ ඔප්පුවක් තෝරා ගැනීමේ අයිතිය. තමන් කැමති රක්ෂණ ඔප්පුවක් තෝරා ගැනීමේ අයිතිය. අනිත් එක තමයි ගෙවන මුදලට සරිලන රක්ෂණාවරණයක් ලබන්නත් අයිතියක් තියෙනවා. ලියන්නේ එක ගෙවන මුදලට ප්‍රමාණවත් රක්ෂණාවරණයක් ලැබීමේ අයිතිය. ගෙවන මුදලට ප්‍රමාණවත් රක්ෂණාවරණයක් ලැබීමේ අයිතිය. දැන් ඔයගොල්ලන්ට මතකද සමන් යොමු කරවා ගැනීම අයිතිය කියලා එකක් තියෙනවා පරිභෝගිකයෙකුට. එහෙනම් මේ රක්ෂිතයට තියෙන අයිතියක් එයාට රක්ෂණයේදී අකටයුත්තක් වුණොත් අපි හිතමු වන්දි ලැබෙන්න ඕන වෙලාවකදී වන්දි ලැබුණේ නැහැ. යම් අකටයුත්තක් වුණොත් එයාට පුළුවන් බලධාරීන්ගේ සවන් තමන් වෙතට යොමු කරගන්න අයිතියක් තියෙනවා. ඒ කියන්නේ ගිහිල්ලා පැමිණිලි කළා තමන් වෙතට අවධානයක් ගන්න අයිතියක් තියෙනවා. ඒකත් ලියන්න. රක්ෂණ ආයතනයක් වෙතින් සිදු වූ අකටයුත්තකදී බලධාරීන්ගේ සවන් සිය පැමිණිලි වෙතට යොමු කර ගැනීමේ අයිතිය. දැන් අපි ලියමු යුතුයකම්. දැන් ඔය ලියුවේ අයිතිවාසිකම්. රක්ෂණ ඔප්පුහිමියගේ යුතුයකම් දැන් ලියන්න යුතුයකම් කියලා. යුතුයකම්. මට කියන්නකෝ රක්ෂණ ඔප්පුහිමියගේ යුතුයකම් කීපයක්. එකක් තමයි සත්භාවයෙන් ක්‍රියා කරන්න ඕන. සත්භාවයෙන් කියන්නේ කරුණු වසන් කරන්නේ නැතුව සත්‍ය තොරතුරු දීලා එයන් නිකන් පිරිසුදු සිතෙන් අවංකව කටයුතු කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි. යාගේ තව යුතුයකමක් තමයි නිසි වෙලාවට වාරිකය ගෙවන එක නේද? වන්දිල්ලනවා වගේම නිසි වෙලාවෙදී වාරික ගෙවන එකත් එයාගේ යුතුයකමක්. අනිත් එක තමයි රක්ෂණ ගිවිසුමේ තියෙන කොන්දේසි තියෙන්නේ. ඒව තේරුම් අරන් ඒ අනුව වැඩ කරන එකත් රක්ෂිතයේ යුතුයකමක්. උදාහරණයක් කියන්නම්. සමහර වෙලාවට රක්ෂණ ගිවිසුම් වල අපි ගොඩනැගිල්ලකට ගිනි රක්ෂණයක් ගත්තා කියලා. ගොඩනැගිල්ලකට ගිනි රක්ෂණයක් ගත්තොත් සමහරට රක්ෂණ ආයතන අපිට යම් කොන්දේසි නියම කරන්න පුළුවන්. ඒගොල්ලෝ කියන්න පුළුවන් ගිනි නිවීමේ උපකරණ වගේ ඒවා නිසි තැන් වල සවි කරන්න. එහෙම සවි කළාට මදි සේවකයන්ට ගිනි නිවීම පිළිබඳ පුහුණුවකුත් දීලා ඉන්නේ. ඒතර හදිසියෙ ගොඩනැගිල්ලකට ගින්නක් ආවොත් ගිනි නිවීමේ උපකරණ ස්ථාපිත කරලා තියෙනවා. සේවකයෝ කීප දෙනෙකුට හරි ගිනි නිවීමේ උපකරණ පාවිච්චි කරන්න පුහුණුවක් දීලා තියෙනවා. ඒව කරන්න කියලා කිව්වොත් ඒක කරන එක ආයතන යුතුයකමක්. පැහැදිලිද? තව එකක් තමයි හිමිකම්. දැන් හිමිකම් ඉල්ලුව විටකදී දැන් රක්ෂිතයා වන්දියක් හරි හිමිකම් හරි ඉල්ලුවහම රක්ෂණ ආයතනයට හිමිකම ලබා දෙන්න උදව් කරන්න ඕන. රක්ෂණ ආයතනය ඉල්ලුම් කරන ලියවිලි ලබා දීලා රක්ෂණ ආයතනයට සහයෝගය දක්වන්න ඕන වන්දිය ලබා දීම සඳහා. තව ප්‍රධානම යුතුයකමක් තමයි රක්ෂණ ගිවිසුම සක්‍රීයව පවත්වාගෙන යන එක. ඒක කරන්න නම් නිසි පරිදි වාරික ගෙවමින් ඉදිරියට යන්න ඕන. එහෙනම් ලියන්න එක සත්භාවයෙන් යුතුව කටයුතු කිරීම. සත්භාවයෙන් යුතුව කටයුතු කිරීම. දෙක
දෙක රක්ෂණ ඔප්පුව සක්‍රීයව පවත්වාගෙන යාම. රක්ෂණ ඔප්පුව සක්‍රීයව පවත්වාගෙන යාම. රක්ෂණ ඔප්පුව සක්‍රීයව පවත්වාගෙන යාම. 3 රක්ෂණ ඔප්පුවේ කරුණු හා කොන්දේසි. 3 වෙනි එක රක්ෂණ ඔප්පුවේ කරුණු හා කොන්දේසි තේරුම්ගෙන කරුණු හා කොන්දේසි තේරුම්ගෙන ඒ අනුව කටයුතු කිරීම. ඒ අනුව කටයුතු කිරීම. රක්ෂණ ඔප්පුවේ කරුණු හා කොන්දේසි තේරුම්ගෙන ඒ අනුව කටයුතු කිරීම. අනිත් එක හිමිකම් ඉල්ලීමකදී 4 වෙනි එක හිමිකම් ඉල්ලීමකදී රක්ෂණ ආයතනයට සහයෝගය දැක්වීම. රක්ෂණ ආයතනයට සහයෝගය දැක්වීම. සහයෝගය දැක්වීම. හරි. හොඳ ප්‍රශ්නයක් තියෙනවා රෝමිල් අක්කා එකේ ආයන්න. දැන් ආයන්න බලමු. උතනම ආයන්න රක්ෂිත දේපලකට වන්දි ගෙවීමේදී රක්ෂණ සමාගම් විසින් සැලකිල්ලට ලක් කරන සාධක 4ක්. රක්ෂිත දේපලකට දැන් අපි දන්නවා වන්දියක් ගෙවන්නේ හානියක් වුණොත් නේද? වන්දියක් ගෙවන්නේ හානියක් වුණොත්. බලන්නකෝ ආයන්නෙන් අහන්නේ මොකද්ද කියලා. රක්ෂිත දේපලකට වන්දි ගෙවීමේදී රක්ෂණ සමාගම විසින් සැලකිල්ලට ලක් කරන සාධක 4ක්. එකක් තමයි වන්දි ගෙවද්දි බලන එකක් තමයි මේ දේපලේ සැබෑ වෙළඳපොළ අගය කීයද? මේ දේපලේ රක්ෂිත අගය කී දෙකක් බලනවා. ඔයගොල්ලෝ දන්නවා සැබෑ අගයට වඩා රක්ෂිත අගය අඩු නම් මේක ඕන රක්ෂණයක්. එහෙනම් වන්දි ගෙවද්දි අඩුවෙන් ගෙවන්න. ඒ නිසා මේගොල්ලෝ බලනවා වත්කමේ සැබෑ අගය කීයද? වත්කමේ රක්ෂිත අගය කීයද? මේ වෙනකොට රක්ෂණ කිවිසුම වළංගුව තිබෙනවද? ඒ වගේම වත්කමේ වර්තමාන අයිතිකරු කවුද කියලාත් බලනවා. දැන් මෙහෙම හිතන්නකෝ. කෙනෙක් තමන්ගේ කාර් එක රක්ෂණය කරනවා. පස්සේ අවුරුද්ද මැද හරියේදී විකුණනවා වෙන කෙනෙකුට. හරි අවුරුද්දටම රක්ෂණාවරණي ගන්න අපි හිතමු X කියන පුද්ගලයා. අවුරුද්දේ මුල වාහනේ තිබුණේ යාගේ අතේ. මාස කිහිපයකින් එයා වාහනේ විකුණනවා Y ට. දැන් වාහනේ Y විසින් පාවිච්චි කළාට තාම අපි හිතමු රක්ෂණාවරණයේ තියෙන්නේ X ගේ නමින් ගත්ත රක්ෂණාවරණය. දැන් ඇක්සිඩන්ට් එකක් වුණොත් X ට පුළුවන් ද වන්දිල්ලන්න. බෑ. එයාට වන්දිල්ලන්න බෑ. දැන් එයා අයිතිය පවරලා ඉවරනේ වෙන කෙනෙකුට. වාහනේ විකුණලා ඉවරයි. පැහැදිලිද? ඒක නිසා වන්දියක් ගෙවන්න ඉස්සෙල්ලා බලනවා වන්දි ගෙවන වෙලාවේ නීත්‍ය අනුකූල හිමිකරුවා රක්ෂණාවරණය ගත්තු කෙනාවද වෙන කෙනෙක්ද? ඒකත් බලනවා. පැහැදිලිද? හරි. එහෙනම් බලමු. ඔක ලියන්න 1 ආයන්න 1 දේපලේ වෙළඳපොළ අගය. වන්දියක් ගෙවද්දි බලන්නේ ඔය කරුණු. දේපලේ වෙළඳපොළ අගය. 2 දේපලේ රක්ෂිත අගය. පළවෙනි එක දේපලේ වෙළඳපොළ අගය. 2 දේපලේ රක්ෂිත අගය. දේපලේ රක්ෂිත අගය. 3 වෙනි එක දේපලේ වර්තමාන අයිතිය. දේපලේ වර්තමාන අයිතිය. 4 වෙනි එක 4 රක්ෂණ ඔප්පුව ප්‍රාණවත්ව පවතීද යන්න. 4 වෙනි එක රක්ෂණ ඔප්පුව ප්‍රාණවත්ව පවතීද යන්න. අනිත් එක තමයි බලන්න ඕන සිද්ධ වෙච්ච හානිය ඔප්පුවෙන් ආවරණය වෙනවද කියලා. වන්දි ඉල්ලපු ගමන් වන්දි ඉල්ලපු පළියට වන්දි ගෙවන්නේ. ඉස්සෙල්ලම බලනවා ඉල්ලන වෙච්ච හානිය රක්ෂණ ඔප්පුවෙන් ආවරණය වෙනවද කියලා. උදාහරණයක් විදිහට මෙයා අපි හිතමු කැරලි කෝලාහල රක්ෂණ ඔප්පුවෙන් ආවරණය කළා නැහැ. කැරලි කෝලාහල ආවරණය කළා නැහැ. වාහනයට හානි වුණේ කැරලි කෝලාහලයකින්. එහෙනම් ගෙවන්නේ නැහැ. මොකද ඔප්පුවෙන් ආවරණය වෙච්ච නැති නිසා. අන්න ඒවත් බලනවා. එහෙනම් ලියන්න ඒක අදාළ හානිය රක්ෂණ ඔප්පුවෙන් ආවරණය වී ඇද්ද යන්න.
අදාළ හානිය රක්ෂණ ඔප්පුවෙන් ආවරණී වී ඇද්ද යන්න. ආවරණය වී ඇද්ද යන්න. අනිත් එක වන්දි ගෙවන්න ඉස්සෙල්ලා බලන්න එපා හානිය කීයද කියලා. හානිය පියවන්නනේ වන්දි ගෙවන්නේ. එහෙනම් ඊගවෙක ලියන්න සිදු වූ හානියේ වටිනාකම. සිදු වූ හානියේ වටිනාකම. සිදු වූ හානියේ වටිනාකම. අනිත් එක අනිවාර්යයෙන්ම වන්දි ගෙවන්න ඉස්සෙල්ලා බලන තව එකක් කියන්නද? වන්දි ගෙවන්න ඉස්සෙල්ලා බලනවා මේ වත්කමට හානි උනේ අහඹුවකින්ද? ඒ කියන්නේ අහම්බෙන්ද හානි උනේ හිතාමතා හානියක් කළාද කියලා බලනවා. හිතාමතා හානිය කළා නම් වන්දි ගෙවන්නේ. එහෙනම් ලියන්න හානිය සිදු වූයේ අහඹුවකින්ද ඒ කියන්නේ අහම්බෙන්ද. හානිය සිදු වූයේ අහඹුවකින්ද නැතිනම් එය සිතාමතා කළේද යන්න. එය සිතාමතා කළේද යන්න. අනිත් එක වන්දි ගෙවන්න ඉස්සෙල්ලා තව එකක් බලනවා. මොකක්ද දන්නවද? දැන් අපි දැන් වාහනයක් කියලා රක්ෂණය කළේ. මෙයාගේ වාහනේ හැප්පෙනවා. වෙන කෙනෙක්ගේ වැරද්දකින් මේ වාහනේ හැප්පෙන්නේ. මෙයා දැන් හප්පපු එක්කෙනාගෙන සල්ලි අරන්. හප්පපු එක්කෙනාගෙන සල්ලි අරන් රක්ෂණ ආයතනෙනුත් වන්දි ගන්න එනවා. එහෙනම් දෙන්නේ නැහැ. ඒක නිසා එතෙන්දි බලන දෙයක් තමයි මෙයා වෙන පාර්ශවයකින් මේ සඳහා වන්දි අරන්ද කියලා බලනවා. මේ වෙනකොටත් අරන් නම් රක්ෂණ ආයතනෙ ගෙවන්නේ නැහැ. එහෙනම් ලියන්න වෙනත් බාහිර පාර්ශවයකින් වන්දි ලබාගෙන ඇද්ද යන්න. වන්දි ලබාගෙන ඇද්ද යන්න. වෙනත් බාහිර පාර්ශවයකින් වන්දි ලබාගෙන ඇද්ද යන්න. රයිට්. අපි ඊගවට යමු. මේකේ පළවෙනි කොටසේ අයන්න යන්නයි කළේ. රෝමි ඉලක්කම් දෙකට එන්න. රෝමි ඉලක්කම් දෙකේ අයන්න ඒකත් අලුත් එකක්. සුරක්ෂා සිසු රක්ෂණය පිළිබඳ කෙටියෙන් විස්තර කරන්න කියලා කියනවා. අන්න ඔගොල්ලෝ වෙනුවෙන් ශිෂ්‍යයන් වෙනුවෙන් ආපු රක්ෂණාවරණයක් සුරක්ෂා කියන්නේ. එතකොට මේ සුරක්ෂා රක්ෂණාවරණය කියන්නේ මොකක්ද? ඇත්තටම මේක අවුරුදු 5ත් අවුරුදු 21ත් අතර පාසල් දරුදැරියන් වෙනුවෙන් රජය විසින් වාරික ගෙවලා ලබා දීපු රක්ෂණයක්. වාරික ගෙවන්නේ රජය, ආවරණය කරන්නේ පාසල් සිසුවියන්ව. එතකොට මේ පාසල් සිසුවියන්ට හානියක් වුණොත් රක්ෂණ ආයතනය හානියට ලක්විච්ච ශිෂ්‍යයට හෝ ශිෂ්‍යවට වන්දියක් ගෙවනවා. හැබැයි මේ සඳහා වාරික ගෙවන්නේ රජයේ විසින්. පැහැදිලිද? ඉතින් මේකෙදි අනිත් එක කියන්න ඕනේ මේක අරන් තියෙන්නේ සීමා සහිත එලයන්ස් රක්ෂණ සමාගමෙන්. එලයන්ස් රක්ෂණ සමාගමෙන් තමයි මේ සුරක්ෂා රක්ෂණාවරණය රජයේ විසින් ලබාගෙන තියෙන්නේ. මේක යටතේ ශිෂ්‍යයෙකුට දෙන උපරිම වන්දිය ලක්ෂ 5යි. ලක්ෂ 5යි. පැහැදිලිද? හානියකදී දෙන උපරිම වන්දිය ලක්ෂ 5යි. right. එහෙනම් ලියන්න. දැන් මේව සිලබස් එකේ නෑ. නමුත් කාලීනේව විදිහට අහන්න ඉඩ තියෙනවා. එහෙනම් දෙවනි ඒ කියන්නේ රෝමි ඉලක්කම් දෙකේ අයන්න. පාසල් දරුදැරියන් වෙනුවෙන් රජයේ විසින් වාර්ෂිකව වාරික ගෙවා පාසල් දරුදැරියන් වෙනුවෙන් රජයේ විසින් වාර්ෂිකව වාරික ගෙවා ලබාගෙන ඇති රක්ෂණාවරණයකි.
ලබාගෙන ඇති රක්ෂණාවරණයකි. මෙය වයස අවුරුදු 5ත් 21ත් අතර වයස අවුරුදු 5ත් 21ත් අතර සිසු දරුදැරියන් වෙනුවෙන් සීමිත එලයන්ස් ඉන්ෂුරන්ස් ආයතනය වෙතින් සීමිත එලයන්ස් නැත්නම් සීමිත එලයන්ස් රක්ෂණ ආයතනය වෙතින් එහෙම ලිව්වත් කමක් නැහැ. සීමිත එලයන්ස් රක්ෂණ ආයතනයේ වෙතින් ලබාගෙන ඇත. මෙය රුපියල් 5 ලක්ෂයකට ආසන්න ප්‍රතිලාභ සහිත පූර්ණ රක්ෂණාවරණයකි. හරි බලන්න ආයන්න රෝමිලක්කන් දෙකේ ආයන්න අග්‍රහාර රක්ෂණය පිළිබඳ කෙටියෙන් විස්තර කරන්න. අග්‍රහාර රක්ෂණය කියන්නේ මොකද්ද? අග්‍රහාර රක්ෂණය කියන්නේ රාජ්‍ය සේවකයෙක් විසින් අනිවාර්යයෙන්ම ලබාගත යුතු රක්ෂණයක්. රාජ්‍ය සේවකයෙක් අනිවාර්යයෙන්ම ගන්න ඕන රක්ෂණයක්. මේක ජීවිත රක්ෂණයක් හා හදිසි අනතුරු රක්ෂණයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට වෙන්නේ රාජ්‍ය සේවකගේ වැටුපෙන් තමයි මේක වාරිකේ කපා ගන්න. දැන් රජය මේක රාජ්‍ය සේවකගේ වැටුපෙන් පුංචි වාරිකයක් මේකට කපා ගන්න. මේකෙත් තියෙනවා මේ අග්‍රහාර රක්ෂණෙත් තියෙනවා සිල්වර් කියලා එකක්, ගෝල්ඩ් කියලා එකක් තියෙනවා, ප්ලැටිනම් කියලා එකක් තියෙනවා. ප්ලැටිනම් එක තමයි වැඩියෙන්ම වන්දි ලැබෙන ප්‍රතිලාභ වැඩි එක. ඊකට ගෝල්ඩ් එක. පහළ තියෙන එක තමයි සිල්වර් එක. ඉතින් අර සිල්වර් එකට වඩා ගෝල්ඩ් එකට වඩා ප්ලැටිනම් එකේ වාරිකේ පොඩ්ඩක් වැඩි. නමුත් පුංචි වාරිකයක් අය කරන්නේ මේක රාජ්‍ය සේවකයන්ට ගන්න පුළුවන්. සැත්කම් සඳහා වියදම් ප්‍රතිපූර්ණය කරනවා. හදිසිය රාජ්‍ය සේවකයෙක් මැරුණොත් යැපෙන්නන්ට ගෙවනවා. පැහැදිලිද? රයිට් ලියන්න. මෙය රාජ්‍ය සේවකයෙකු විසින් අනිවාර්යෙන්ම සම්බන්ධ විය යුතු රක්ෂණයකි. රාජ්‍ය සේවකයෙකු විසින් අනිවාර්යෙන්ම සම්බන්ධ විය යුතු රක්ෂණයකි. ජීවිත හා හදිසි අනතුරු රක්ෂණයක් ලෙස ක්‍රියාත්මක වන අතර රෝහල් හා සැත්කම් සඳහා වියදම්ද මෙමගින් ප්‍රතිපූර්ණය කරයි. හරි. දැන් අපි යමු රෝමිලක්කන් 3ට. රෝමිලක්කන් 3. පහත දැක්වෙන අවදානම් රක්ෂණය කළ හැකි හා රක්ෂණය කළ නොහැකි අවදානම් ලෙස වෙන්කොට හඳුනා ගන්න. මම
අවදානම් කීපයක් දීලා තියෙනවා මෙතන. මේවයින් රක්ෂණය කළ හැකි මොනවද, කළ නොහැකි මොනවද කියලා හඳුනා ගන්නලු. අයන්න ශිෂ්‍යයෙකු අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වීම. රක්ෂණය කරන්න පුළුවන්ද? බෑ. මොකද පුද්ගල හැකියාව මත තීරණය වෙන දෙයක් රක්ෂණය කරන්න බෑ. එහෙනම් අයන්න ලියන්න. රෝමි ඉලක්කම් 3 අයන්න නොහැකිය. 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 ආයන්න වල්ලලි ප්‍රහාරයකින් නිවස විනාශ වී යාම. වල්ලලි ප්‍රහාරයකින් නිවස විනාශ වී යාම පුළුවන්. ඒක පුළුවන්. මොකද නිවසට වන අලාභය තක්සේරු කරන්න පුළුවන්. අනිත් එක නියතයක් වශයෙන් වෙන එකක් නෙමෙයි, අහම්බෙන් වෙන්න පුළුවන් දෙයක්. ඒක හැකිය. ඒක හැකිය. එයන්න ආයතන ප්‍රදානියාගේ හොඳ හිත දිනා ගැනීමට නොහැකි වීම. ආයතන ප්‍රදානියාගේ හොඳ හිත දිනා ගන්න බැරි වීම පුළුවන් රක්ෂණය කරන්න බෑ. ඒක පුද්ගල හැකියාව මත තීරණය වෙන දෙයක්. හොඳ හිත දිනා ගන්න පුළුවන්ද නැද්ද කියන එක පුද්ගලයාගේ හැකියාව මත තීරණය වෙන්නේ. ඒකෙත් නොහැකිය. නොහැකිය. ඇයන්න මිලදීගත් සංවර්ධන ලොතරැයි පත සඳහා දිනුවක් නොමැති වීම. ස්විප් එක දිලා නැහැ. හරි. පුළුවන් රක්ෂණය කරන්න බෑ. නොහැකිය. නොහැකිය. මොකද ඒවා අපිට නියත කියන්නේ ඇතරම මේ වගේ ඒවා රක්ෂණය කරන්න බැරියයි වාසනාව මත පදනම් වෙනේම නෙමෙයි. වාසනාව මත පදනම් වෙනේම. එතකොට මිලදීගත් සංවර්ධන ලොතරැයි සඳහා දිනුමන් නොමැති වීම. රක්ෂකේ කීයටවත් ඒ වගේ දේවල් රක්ෂණය බාරගන්නේ නැහැ. ඊගවික බලන්න විදේශ ආනයනකරුවෙක්ගෙන් ලැබිය යුතු මුදල් නොලැබී යාම. පුළුවන්ද? විදේශ ආනයනකරුවෙක්ගෙන් ලැබෙන්න ඕන මුදල් නොලැබී යාම. ඒක රක්ෂණය කරන්න පුළුවන්. පුළුවන්. හැකිය. ඕක කවුද රක්ෂණය කරන්නේ සාමාන්‍යයෙන්? අපනයන ණය රක්ෂණ සංස්ථාව. ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව තමයි අපනයනකරුවන්ට නොලැබෙන මුදල් සඳහා වන්දි ගෙවන්නේ. ඒ කියන්නේ විදේශ ආනයනකරුවන්ගෙන් ලැබිය යුතු මුදල් නොලැබී යාම රක්ෂණය කරන්නේ අපනයන ණය රක්ෂණ සංස්ථාව. ඌ යන්න මිලදීගෙන ඇති ස්මාර්ට් ජංගම දුරකථනයේ යල්පැනීම. මතක තියාගන්න තාක්ෂණයේ වෙනස් වීම, මෝස්තර වෙනස් වීම, විලාසිතා වෙනස් වීම, යල්පැනීම වගේ ඒවා රක්ෂණය කරන්න බෑ. මොකද ඒව අනිවාර්යෙන් වෙනවා. වත්කම් යල්පනින් එක අනිවාර්යෙන් වෙනවා. මොකද යල්පනින්නේ ඇයි? විශේෂයෙන් ජංගම දුරකථන වගේ ඒවා ඇයි යල්පනින්නේ? අලුත් මොඩල් එක එනකොට දැන් තියෙන එක යල්පනිනවා. ඒ කියන්නේ නව තාක්ෂණය වෙනස් වෙන හින්දා තමයි ඒක යල්පනින්නේ. එහෙනම් ඒක රක්ෂණය කළ නොහැකිය. නොහැකිය. රක්ෂණය කරන්න බෑ. හේතුව ඒක වෙන්නේ තාක්ෂණික වෙනස්කම් නිසා. ඒකයි බැරි. එයන්න සරත්ගේ ෆොටෝකොපි යන්ත්‍රයේ ෂේ වීම. සරත්ගේ ෆොටෝකොපි යන්ත්‍රයේ ෂේ වීම. රක්ෂණය කරන්න බෑ. ඒක නයිසර්ගික හානියක්. සාමාන්‍ය යන්ත්‍රවල ස්වභාවය තමයි ෂේ වෙන එක. ඒකත් නොහැකිය. නොහැකිය. ඊගාවෙක නිවසට සොරුන් ඇතුළු වී රූපවාහිනිය රැගෙන යාම. පුළුවන්. සොරබිය රක්ෂණයක් ගන්න පුළුවන් නේ. එහෙනම් ලියන්න හැකිය. 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 හරි. හතරවෙනි ප්‍රශ්නට එන්න අයන්නට හතරේ අයන්නට පහත සඳහන් එක් රක්ෂණයේදී රක්ෂ හිමිකම අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවේදීද? ජීවිත රක්ෂණයේදී රක්ෂණ හිමිකම ඕන වෙන්නේ මොන වෙලාවේද? ගිවිසුමට ඇතුල් වෙන වෙලාව විතරයි. දැන් තමාට තමාගේ ජීවිතය රක්ෂණය කරන්න පුළුවන්. කොහොමද තමාට තමාගේ ජීවිතය අයිති මැරෙනකම්? මේක දෙකක් නෙමෙයි. හැබැයි සැමියා බිරිඳව රක්ෂණය කරන්න ගියා කියන්නේ ගිවිසුමට ඇතුල් වෙන වෙලාවේ සමහර විට ඔහුගේ බිරිඳ විදියට හිටියට රක්ෂිත කාලයේ තුලේ බිරිඳ මෙයාව හැර යන්න පුළුවන්. සමහර දික්කසාද වෙන්න පුළුවන්. වෙන කෙනෙක් එක්ක යන්න පුළුවන්. එහෙම වුණත් රක්ෂණ ගිවිසුම අවලංගු වෙන්නේ නැහැ. එතෙන්දි බලන්නේ ගිවිසුමට යන වෙලාවේ අර සැමියා සහ බිරිඳ සම්බන්ධ තියනවද කියලා විතරයි. එහෙනම් ලියන්න හතරේ අයන්නේ එකට. හතරේ අයන්නේ එකට උත්තරේ රක්ෂණ ගිවිසුමට ඇතුළත් වීමේදී. රක්ෂණ ගිවිසුමට ඇතුළත් වීමේදී.
රක්ෂණ ගිවිසුමට ඇතුළත් වීමේදී. දෙවැනි එක දීපල රක්ෂණයේදී. දෙවැනි එක දීපල රක්ෂණයේදී. දීපල රක්ෂණයේදී රක්ෂ හිමිකම බලන්නේ කොයි වෙලාවේද? ගෙවිසුමට යන වෙලාවෙත් බලනවා, වන්දි ගෙවන වෙලාවෙත් බලනවා. ඒකට හේතුව කියන්නම්. දැන් මෙහෙම හිතන්නකෝ, මම මේ කියන උදාහරණ හිතන්න. ජනවාරි 1 වෙනිදා එක්තරා වාහනයක් තිබුණා අපිට මමයි අයිතිකරුවා. ජනවාරි 1 වෙනිදාට එතන මේක මම රක්ෂණය කළොත් මට රක්ෂණය කරන්න පුළුවන් නේ. ඔන්න මම රක්ෂණය කරනවා. ජූනි මාසේ 30 වෙනිදා මම මේක විකුණනවා වෙන කෙනෙකුට. ජූනි 30. දැන් ඒ වාහනේ අයිතිකරුවා වෙන කෙනෙක්. එතකොට එයාගේ අතින් මේක අනතුරටපත් වුණොත් දැන් මට කියන්න මට වන්දිල්ලන්න පුළුවන්. බෑ. අපි හිතමු එයාගේ අතින් අනතුරක් වුණා කියලා ආරංචි වෙලා මම රක්ෂණ ආයතනයට කතා කරලා වන්දිල්ලනවා. හැබැයි මේ වෙනකොට වාහනේ මගේ නෙමෙයි, මම විකුණලා. එහෙනම් රක්ෂණ ආයතනේ වන්දි ගෙවන මොහොතේදී බලනවා, වන්දි ගෙවන්න කලින් බලනවා මම ද වර්තමාන අයිතිකරුවා කියලා. වර්තමාන අයිතිකරුවා මම නෙමෙයි නම් මට වන්දි දෙන්නේ නැහැ. ගිවිසුමට ගියේ මම තමයි. මොකද ගිවිසුමට යන වෙලාවේ වාහනේ මගේ. හැබැයි අනතුර වෙන වෙලාවේ වාහනේ වෙන කෙනෙක්ගේ. එතකොට මට වන්දි ගෙවන්නේ නැහැ. පැහැදිලිද? හරි. එහෙනම් ලියන්න දෙවනි එක රෝමිලක්කම් ඒ කියන්නේ මේ 4 අයන්නේ 2. රක්ෂණ ගිවිසුමට ඇතුළු වීමේදී මෙන්ම රක්ෂණ ගිවිසුමට ඇතුළු වීමේදී මෙන්ම වන්දි ලබා ගැනීමේදීද අවශ්‍ය වේ. රක්ෂණ ගිවිසුමට ඇතුළු වීමේදී මෙන්ම වන්දි ලබා ගැනීමේදීද අවශ්‍ය වේ. හරි. දැන් එන්න රෝමී ලක්කම් 4 ආයන්නට. රෝමී ලක්කම් 4 ආයන්නට එන්න. රක්ෂණ ශේෂ්ඨයේ නව ප්‍රවණතා 4ක් සඳහන් කරන්න. රක්ෂණ ශේෂ්ඨයේ නව ප්‍රවණතා මොනවද? මොනවද new trends? රක්ෂණ ශේෂ්ඨ අලුත් ප්‍රවණතා. එකක් තමයි නව රක්ෂණ ඔප්පු වර්ග හඳුන්වා දීම. රක්ෂණ ආයතන අතරේ තියෙන තරඟ නිසා එක් රක්ෂණ ආයතන අලුත් නම් වලින් නව රක්ෂණ ඔප්පු හඳුන්වලා දෙනවා. ඒක එක ප්‍රවණතාවයක්. දෙවැනි එක තමයි රක්ෂණ ආයතන අතරේ තියෙන තියුණු තරඟය නිසා වන්දි ගෙවීම කඩිනම් වෙලා තියෙනවා. හැමෝම උත්සාහ කරනවා අනිත් රක්ෂණ ආයතන වලට කලින් වන්දි ගෙවලා තමන්ගේ කීර්තිනාමය වර්ධනය කරගන්න. එහෙනම් උන වන්දි ගෙවීම කඩිනම් වෙලා තියෙනවා. තුන්වෙනි එක රක්ෂණ නියෝජිතයන් පත් කිරීම විධිමත් වෙලා තියෙනවා. අතීතයේදී රක්ෂණ නියෝජිතයෝ පත් කළේ විභාග තියලා නෙමෙයි. අටපස්සයත් රක්ෂණ නියෝජිතයෝ විදිහට හිටියා. හැබැයි දැන් රක්ෂණ නියෝජිතයෝ පත් කරන්නේ විභාගයක් තියලා ඒක පාස් වෙන අය විතරයි. අන්න එහෙනම් තවත් ප්‍රවණතාවයක්. අනිත් එක තමයි සියලු රක්ෂණ ආයතන නිල ලැයිස්තුගත සමාගම් ලෙස ලියාපදිංචි කරන්න කියලා නීතියක් ගෙනාවා. ඒකත් අලුත් ප්‍රවණතාවයක්. අනිත් එක තමයි රක්ෂණ ශ්‍රේෂ්ඨයට ඔම්බුඩ්ස්මන් වරයෙක් පත් කළා. හරි? ඔම්බුඩ්ස්මන් වරයෙක් කියන්නේ කාටද? ඔම්බුඩ්ස්මන් වරයෙක් කියන්නේ මෙතෙන්දී රක්ෂණ ශ්‍රේෂ්ඨ ඔම්බුඩ්ස්මන් වරයා කියන්නේ රක්ෂිතයෙකුට රක්ෂණ ආයතනයකින් අසාධාරණයක් වුණොත් එම රක්ෂිතයාට පැමිණිලි කරන්න පුළුවන් කෙනෙක් තමයි මේ ඉන්නේ. එහෙනම් යම්කිසි රක්ෂිතයෙකුට අගතියක් වුණොත් එයාට පුළුවන් ඔම්බුඩ්ස්මන් වරයා වෙතට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න. ඒතර මෙතුමා රක්ෂණ ආයතනය කැඳවලා මේ පැමිණිල්ල විමර්ශනය කළා අර අගතියටපත් වෙච්ච රක්ෂිතයට සහනයක් ලබා දෙන්න ක්‍රියා කරනවා. එහෙනම් මෙයාත් අතීතෙ හිටියේ නෑ මේ වගේ අයවපත් කිරීමත් අලුත් ප්‍රවණතාවයක්. තව කීයද ඒක ප්‍රවණතාව ගොඩක් ඔය ටික ඇති. පැහැදිලි. තව කීයද ඒක පිට ඕනනම් මොනවද මේ තව කියන්න පුළුවන් එකක් තමයි ජීවිත රක්ෂණ ආයතනයි. සාමාන්‍ය රක්ෂණ ආයතනයි. වෙන් වශයෙන් ලියාපදිංචි කරන්න කියලා නීතියක් ගෙනාවා. ඒකත් අලුත් ප්‍රවණතාවයක්. ඊකට රක්ෂණ නියාමන කොමිෂන් සභාව කියන එක පිහිටුව 2007 දී. එහෙම පිහිටවල ඒක යටතටපත් කළා රක්ෂණ ආයතන නියාමනය කිරීම. ඒකත් ප්‍රවණතාවයක්. දිගට ඕනේ අපි මේකේ 4නේ අහුවේ 5ක් විතර ලියමු. ලියන්න 1 නවතම රක්ෂණ ඔප්පු හඳුන්වා දීම. නවතම රක්ෂණ ඔප්පු හඳුන්වා දීම. දෙක වන්දි ගෙවීම කඩිනම් කිරීම.
දෙක වන්දි ගෙවීම කඩිනම් කිරීම. වන්දි ගෙවීම කඩිනම් කිරීම. තුන්වෙනි එක රක්ෂණ නියෝජිතයන් පත් කිරීම. රක්ෂණ නියෝජිතයන් පත් කිරීම විධිමත් කිරීම. රක්ෂණ නියෝජිතයන් පත් කිරීම විධිමත් කිරීම. රක්ෂණ නියෝජිතයන් පත් කිරීම විධිමත් කිරීම. හතර රක්ෂණ ශ්‍රේෂ්ඨය සඳහා. රක්ෂණ ශ්‍රේෂ්ඨය සඳහා ඔම්බුඩ්ස්මන් වරයෙකු මම බෝඩ් එකේ නම ලියලා තියෙනවා. රක්ෂණ ශ්‍රේෂ්ඨය සඳහා ඔම්බුඩ්ස්මන් වරයෙකු පත් කිරීම. ඔම්බුඩ්ස්මන් වරයෙකු පත් කිරීම. ඊගාව එක පස්වෙනි එක සියලු රක්ෂණ සමාගම් නිල ලැයිස්තුගත සමාගම් බවට සියලු රක්ෂණ සමාගම් නිල ලැයිස්තුගත සමාගම් බවට පත් කිරීමට නියම කිරීම. නිල ලැයිස්තුගත සමාගම් බවට පත් කිරීමට නියම කිරීම. හරි. දැන් අපි යමු අවසාන කොටස පස්වෙනි කොටස. පස්වෙනි කොටසේ අයන්නේ එකට. පස්වෙනි කොටසේ අයන්නේ එකට. ලිපිකාරණියක් ලෙස සේවය කරන චමරි පෙරේරා එයටත් ඇයගේ දියණියටත් ජීවිත රක්ෂණාවරණ දෙකක් ලබා ගැනීමට එක්තරා රක්ෂණ සමාගමක් වෙත යොමු වී ඇත. චමරිහට ඇගේ ජීවිත රක්ෂණය කළ හැකි වුවත් ඇයගේ දියණියගේ ජීවිතය සම්බන්ධයෙන් කළ රක්ෂණ යෝජනාව රක්ෂණ සමාගම විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඔන්න පළවෙනි සිද්ධිය. දෙවෙනි එකේ තව සිද්ධියක් දෙනවා. දීලා යටින් මොකක්ද අහන්නේ බලන්න. ඉහත 1 හා 2 මගින් ඉදිරිපත් කර ඇති සිදුවීම් පිළිබඳව රක්ෂණ මූලධර්ම පදනම් කරගෙන අදහස් දක්වන්නලු. මේ සිද්ධි දෙක රක්ෂණ මූලධර්ම යොදාගෙන මේ සිද්ධි දෙක ගැන අපේ අදහස කියන්නලු. දැන් මුලින්ම මොකද්ද වෙලා තියෙන සිද්ධිය? ලිපිකාරණියක් වෙච්ච චමරි තමන්ගේ ජීවිතයටත් රක්ෂණාවරණයක් ඉල්ලුවා. දුවගේ ජීවිතයටත් රක්ෂණාවරණයක් ඉල්ලුවා. රක්ෂණ ආයතනය චමරිගේ ජීවිතයට රක්ෂණාවරණයක් දුන්නා. දුවගේ ජීවිතයට රක්ෂණාවරණයක් දුන්නේ නැහැ. ඇයි රක්ෂණ මූලධර්ම වලින් කියන්නේ? යම් කිසි පුද්ගලයෙකුට සිය ජීවිතය සම්බන්ධයෙන් රක්ෂණ හිමිකමක් පවතිනවා. හැබැයි කිසිම පුද්ගලයෙකුට තමන්ගෙන් යැපෙන තම දරුවන් සම්බන්ධයෙන් රක්ෂණ හිමිකමක් නැහැ. මොකද ඒකට හේතුව? දරුවා කියන්නේ රක්ෂණය කළ හැකි විෂය වස්තුවක්. ඒක හරි. දරුවා කියන්නේ නීත්‍ය අනුකූලව තමන්ට අයිති කෙනෙක්. ඒකත් හරි. හැබැයි දරුවා හොඳින් හිටියොත් ආර්ථික වාසියක් දෙමව්පියන්ට වෙන්නේ නැහැ. දරුවාට උපද්‍රවයක් වුණා කියලා අවාසියක් වෙන්නේ නැහැ. හැබැයි රක්ෂණ හිමිකමක් ඇති වෙන්න නම් හොඳින් හිටියොත් වාසියක් වෙන්න ඕන, උපද්‍රවයටපත් වුණොත් අවාසියක් වෙන්න ඕන. දැන් දරුවා හොඳින් හිටියා කියලා අම්මට තාත්තට ආදායම් ලැබෙනවද? නෑ, වියදමක් විතරයි. නේද? පන්ති පීස් දෙන්න ඕන, බස් ගාස්තු දෙන්න ඕන, කන්න දෙන්න ඕන, අඳින්න දෙන්න ඕන. එතකොට අම්මා තාත්තට දරුවා හොඳින් හිටියා කියලා ආර්ථික වාසියක් නෑ. මානසිකව තියෙනවා සතුටක් තමන්ගේ දරුවා. හැබැයි ආර්ථික වාසියක් නෑ. පැහැදිලි. අන්න ඒකින්ද තමයි දෙමව්පියන්ට දරුවන්ව රක්ෂණය කරන්න බැරි. හැබැයි මම ඔයගලන්ට කලින් කියලා තිනවා මෙහෙම එකක්. මතක තියාගන්න. දැන් අම්මා වයසට ගිහින් කියලා හිතමු. අම්මා දැන් වයසයි. චමරි වයසයි. දැන් දුව තමයි ජොබ් එක කරන්නේ. දුව තමයි අම්මට කන්න දෙන්නේ. අන්න දැන් දුව අම්මව පෝෂණය කරනවා. දැන් ඉතින් දුව ජීවිතුන් අතර හිටියොත් අම්මට ආර්ථික වාසියක් නැද්ද? දුව හිටියොත් කන්න බොන්න දෙයි. දුවට හානියක් වුණොත් අම්මා තාත්තට ආහාර පාන වගේ ඒවා නොලැබෙන්න පුළුවන්. අන්න එතකොට පුළුවන් ඒව රක්ෂණය කරන්න. හැබැයි මේ කියන විදිහට තාම දුව මෙයාගේ යට තින්න යැපෙන්නේ. පැහැදිලිද? ඒක නිසා දුවව රක්ෂණය කරන්න බෑ. ලියන්න එහෙනම් ඒකේ උත්තරේ 5 අයන්නේ රෝමි ලකන් 1. 5 අයන්නේ රෝමි ලකන් නෙමෙයි 1නේ. 5 අයන්නේ 1.
චමරිට තම ජීවිතය සම්බන්ධයෙන් චමරිට තම ජීවිතය සම්බන්ධයෙන් රක්ෂණ හිමිකමක් පවතින නිසා චමරිට තම ජීවිතය සම්බන්ධයෙන් රක්ෂණ හිමිකමක් පවතින නිසා ජීවිත රක්ෂණා වරණයක් ලබාගත හැකි වුවද ඇයට තම දියණියගේ ජීවිතය සම්බන්ධයෙන් රක්ෂණ හිමිකමක් නොමැති නිසා රක්ෂණ හිමිකමක් නොමැති නිසා රක්ෂ හිමිකම යන මූලධර්මයට අනුව දියණිය සම්බන්ධ රක්ෂණ යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත. දියණිය සම්බන්ධ රක්ෂණ යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත. දියණිය සම්බන්ධ රක්ෂණ යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත. දැන් දෙවෙනි කවල 2 රුපියල් මිලියනයක ජීවිත රක්ෂණ ඔප්පුවක් ලබාගෙන සිටි සම්පත් ලියනගේ නැමැති පුද්ගලයෙකු මිලියනයක ජීවිත රක්ෂණ ඔප්පුවක් ලබාගෙන සිටි සම්පත් ලියනගේ නැමැති පුද්ගලයෙකු හෘදයාබාධයකින් හදිසියේම මියගොස් ඇත. රක්ෂණය වන විටත් ඔහු එම රෝගයෙන් පෙළුණු බවට රක්ෂණ සමාගමට අනාවරණය වී තිබූ නිසා අදාළ වන්දි මුදල් ඉල්ලා සම්පත්ගේ බිරිඳ කළ ඉල්ලීම රක්ෂණ සමාගම ප්‍රතික්ෂේප කරන ලදී. සිද්ධිය පැහැදිලි කරන්න මූලධර්මකින්. ඔව්. මෙතෙන්දී උපරිම විශ්වාස කඩවීමක් කළා තියෙනවා. මොකද සම්පට්ට හෘදයාබාධ තිබිලා තියෙනවා. මිනිහා කලින් කියලා නැහැ. අන්න එතෙන්දී මොකද වැරද්ද? අනාවරණය නොකිරීම. පැහැදිලිද? අනාවරණය නොකිරීම එක්ක කරුණු වසන් කිරීම. එක්ක මෙයාගෙන් ඇහුවත් මෙයා කියලා නැහැ. එක්ක මෙයා අනාවරණය කළා නැහැ. එනම් මෙයා සත්‍ය තොරතුරු රක්ෂණායතනයට නොසැපීම නිසා උපරිම විශ්වාසයේ කඩකිරීමක් කළා තියෙනවා. ඒක නිසා උපරිම විශ්වාස කඩකිරීම කියන උපරිම විශ්වාසය කියන මූල ධර්මය යටතේ මෙයාට වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කළා තියෙනවා. ලියන්න. සම්පත් සිය රෝගය පිළිබඳව තොරතුරු සම්පත් සිය රෝගය පිළිබඳ තොරතුරු වසන් කිරීම නිසා සම්පත් සිය රෝගය පිළිබඳ තොරතුරු වසන් කිරීම නිසා උපරිම විශ්වාසය නැමැති රක්ෂණ මූල ධර්මය කඩවී ඇත. උපරිම විශ්වාසය නැමැති රක්ෂණ මූල ධර්මය කඩවී ඇත. එබැවින් රක්ෂණ ආයතනයට වන්දි නොගෙවා සිටීමේ හැකියාව පවතී. එබැවින් රක්ෂණ ආයතනයට වන්දි නොගෙවා සිටීමේ හැකියාව පවතී.
වන්දි නොගෙවා සිටීමේ හැකියාව පවතී. හරි. අපි යමු අවසාන කොටසට ආයන්නට. පස්වෙනි එකේ ආයන්න. රක්ෂණය කළ හැකි අවදානම් වල පැවතිය යුතු ලක්ෂණ 4ක් ලියා දක්වන්න. ඔක්කොම ලක්ෂණ 5ක් තියෙනවා. මතක් කරගන්න. රක්ෂණය කළ හැකි අවදානමක් වෙන්න නම් සම්පූර්ණ වෙන්න ඕන කරුණු 5ක් තියෙනවා. මොනවද? අවදානම පුරෝකතනය කළ හැකි එකක් වෙන්න ඕන. දැන් මම උදාහරණයක් කිව්වොත් මම තීරිකාස්සකෙදිත් කියලා තියෙයි. උදාහරණයක් විදිහට අපි දමු. ගඟක් ගාව හෝටලයක් හදලා තියෙනවා. මේ හෝටලයට ගම් වතුරෙන් හානි වීමේ අවදානමක් නැද්ද? තියෙනවා. මොකද ගඟක් ගාව නම් තියෙන්නේ ගඟ ගැලුවාම යට වෙන්න පුළුවන්. අන්න එතකොට ඒක පුරෝකතනය කරන්න පුළුවන් එකක්. හැබැයි මේ හෝටලේ තියෙන එන කන්දක් මුදුනේ නම් සමනල කන්ද වගේ එකක් මුදුනේ නම් ගම් වතුර අවදානමක් පුරෝකතනය කරන්න බෑනේ. ඒක නිසා අවදානම් පුරෝකතනය කළ හැකි එකක් වෙන්න ඕන. දෙවැනි එක හානියක් වුණොත් ඒක මූල්‍යමය වශයෙන් තක්සේරු කරන්න පුළුවන් වෙන්න ඕන. හානිය මුදලින් තක්සේරු කරන්න පුළුවන් වෙන්න ඕන. 3 අහඹුවකින් හානි වෙන්න ඉඩ තියෙන්න ඕන. ඒ කියන්නේ හානිය නියතන වෙන්න ඕන. ඒ කියන්නේ හානියක් වුණොත් ඒ හානිය වෙන්නේ අහම්බයෙන්. ෂුවර් එකටම හානියක් වෙනවා නම් රක්ෂකයාක බාර ගන්න නැහැ. උදාහරණයක් වශයෙන් වයසට යාම රක්ෂණය කරන්නේ නැහැ. මොකද ඒක නියත වශයෙන් වෙනවා. එහෙනම් අනියත දේවල් තමයි රක්ෂකයා බාර ගන්න. අනිත් එක තමයි සම්බන්ධතාවයකින් තොර වෙන්න ඕන. ඒ කියන්නේ සිදු වූ රක්ෂණ අලාභ දෙකක් එකකින් අනිත් එක වෙන්කොට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. අනිත් එක සත්‍යාපනය කළ හැකි වීම. ඒ කියන්නේ යම්කිසි හානියක් වුණොත් යම් අනතුරක් වුණොත් රක්ෂිත වත්කම අනතුරකට මුණ පෑව කියන්නේ. එතෙන්දී අනතුරේ ස්වභාවය මොකද්ද? අනතුරු උනේ කවද්ද? අනතුරු උනේ කොයි වෙලාවේද? අනතුරෙන් සිද්ධ වෙච්ච ඇත්ත හානිය මොකද්ද? ඒක පැහැදිලිව අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන. අන්න ඒකට අපි කියන්නේ සත්‍යාපනය කළ හැකි වීම. එහෙනම් ඔන්න ඔය කරුණු 5 සම්පූර්ණ වෙනවා නම් ඒක රක්ෂණය කළ හැකි අවදානම. මේකේ කරුණු 4යි යහුවේ අපි 5ම ලියමු. 1 අවදානම පුරෝකතනය කළ හැකි වීම. 1 අවදානම පුරෝකතනය කළ හැකි වීම. අවදානම පුරෝකතනය කළ හැකි වීම. අවදානම පුරෝකතනය කළ හැකි වීම. 2 හානිය මූල්‍යමය වශයෙන් තක්සේරු කළ හැකි වීම. හානිය මූල්‍යමය වශයෙන් තක්සේරු කළ හැකි වීම. 3 අවදානම නියත නොවීම. අවදානම නියත නොවීම. අවදානම නියත නොවීම. අවදානම නියත නොවීම. ඒ කියන්නේ අහම්බෙන් සිද්ධ වෙන්න පුළුවන් දෙයක් වෙන්න ඕන. ඊගව එක සම්බන්ධතාවයකින් තොරවීම. 4 වෙනි එක සම්බන්ධතාවයකින් තොරවීම. සම්බන්ධතාවයකින් තොරවීම. 5 වෙනි එක හානිය සත්‍යාපනය කළ හැකි වීම. හානිය සත්‍යාපනය කළ හැකි වීම. හරි, එහෙනම් අපි ප්‍රශ්න දෙකම සාකච්ඡා කරලා ඉවරයි. අපි ආයි වෙනම පේපර් එකක් මේ වගේ පස්සේ කතා කරමු අයි දවසක. හරි, එහෙනම් ආයිබෝවන්.